මම අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ 5 volts 1.5 ampere ෆෝන් charger circuit එකක් ගැනයි. මම අද ඔයගොල්ලන්ට ගෙනලා තියෙනවා 5 volt 1.5 ampere මොබයිල් චාර්ජර් එක සර්කිට් එකක්. මේක මේ ලෝ කොස්ට් එකක්. මේකත් මේ අඩු උපාංග වලින් සමන්විත වෙලා තියෙන්නේ. මේක යම්කිසි දේවල් වගේක් තියෙනවා ඔයගොල්ලන්ට දැනගන්න. මේක දිහා බලලා පරිපතය ට්‍රේස් කරගෙන ඉවර වෙලා අපි සර්කිට් එක ඇඳගෙන ඒකේ කොහොමද මේක ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක අපි පැහැදිලි කරගනිමු. මම මේකේ සර්කිට් එක බලාගෙන සර්කිට් එකක් මේකේ ට්‍රේස් කරගත්තා. මේක මේ මම ඇඳගත්තු සර්කිට් එකක්. මේක ඕගොල්ලන්ටත් මේ සර්කිට් එක දිහා බලලා මේක කොහෙන්ද පරිපතේ යන්නේ කියන එක ඇඳ ගන්න පුළුවන්. පිළිවෙලට ඕගොල්ලන්ට මේ රෙසිස්ටන්ස් ඒවා මේ ඕගොල්ලන්ට මාක් කරගන්න පුළුවන්. දැන් මෙතන ලයින් එකයි නියුට්‍රල් එකයි ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඉවරලා මෙතන පටන් ගන්නම තැන RF1 පැහැදිලිද දන්නේ නැහැ ඕගොල්ලන්ට. මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන RF1 කියන රෙසිස්ටන්ස් එකක්. මේක ෆියුස් රෙසිස්ටන්ස් එකක්. ඒක බ්‍රවුන් බ්ලැක් කියලා තමයි ඒකේ පාටවල් සඳහන් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අගේ බැලුවොත් අපිට ඕම්ස් 10ක රෙසිස්ටන්ස් එකක්, ෆියුස් රෙසිස්ටන්ස් එකක්. මෙතනින් ඇතුල් වෙනවා. මෙන්න මෙතනින් ෆියුස් රෙසිස්ටන්ස් එක ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඉවර වෙලා මෙතන තියෙනවා D1 D2 D3 D4 ඩයෝඩ් හතරෙන් මෙයා AC වෝල්ටේජ් එක DC කරලා මේ පැත්තට ඇතුල් වෙනවා. ඒ කියන්නේ 310ක වෝල්ටේජ් එකක් මේක 230 ඇතුල් වුණාම 310ක වෝල්ටේජ් එකක් මෙතනින් ඇතුල් වෙනවා. ඇතුල් වෙලාට පස්සේ මෙතන තියෙනවා C1 කියන කැපැසිටර් එකක්. ඒකේ වැලියු එක ඇවිල්ලා 4.7 මයික්‍රෝෆැරඩ්. මේක 4.7 මයික්‍රෝෆැරඩ්. ෆැරඩ් මේක මොකද 320ක එකක් ඉඳ මෙතන 400ක වෝල්ටේජ් එකක්. 400ක වෝල්ටේජ් එකක තියෙන කැපැසිටර් එකක් තමයි මෙතනට දාලා තියෙන්නේ. ඒකෙන් කරන්නේ මෙයාව ස්මූත් කරලා DC ලෙවල් එක හරියට තියාගන්න තමයි මේ කැපැසිටර් එක දාලා තියෙන්නේ. මේක පළවෙනි ස්ටේජ් එකේ කැපැසිටර් එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා. මෙතනින් පස්සේ මේ තියෙන්නේ පළවෙනි කැපැසිටර් එක. ඊට පස්සේ මෙතනින් පස්සේ එනවා ඉන්ඩක්ටර් එකක්. මේ තියෙන්නේ ඉන්ඩක්ටර් එකක්. ඒකෙත් කලර් කෝඩ් එකක් තියෙනවා. ඒක අනුව අපේ කලර් කෝඩ් එක අනුව 1 මිලි හෙන්රි එකක විතර එකක් තමයි මෙතනට තියෙන්නේ. ඒක ඇවිල්ලා ඉලෙක්ට්‍රෝමැග්නටික් ඉන්ටර්ෆියරන්ස් එක මේක සාමාන්‍යයෙන් දෙපැත්තටම එන්න ඕන. නමුත් මේකේ ලෝ කොස්ට් හින්දා එකයි දාලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝමැග්නටික් ඉන්ටර්ෆියරන්ස් එක අඩු කරන්න තමයි ඒක දාලා තියෙන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් ස්ටේජ් එකේදී ආයේ C2 කියලා එකක් ඒ වැලියු එකම තියෙන කැපැසිටර් එකක් මෙතනට දාලා තියෙනවා. මයික්‍රෝෆැරඩ් 400 වෝල්ට්. ඊට පස්සේ මෙහෙම ඇතුල් වෙලා මෙතනින් ඇතුල් වෙලා මේකේ සර්කිට් එකේ හැටියට මෙතනින් ඇතුල් වෙලා මේ තියෙන්නේ පොසිටිව්. මේ පොසිටිව් අග්‍රය රතුවට ලකුණු කරලා තියෙන්නේ මම පොසිටිව් අග්‍රය මෙතනට ගියා. මෙතනින් ආයේ මෙතනට එනවා. මොකෙන්ද ඉන්ඩක්ටර් එක හරහා මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා මේ කැපැසිටර් එකේ මේ පොසිටිව් මෙතනින් ආයේ නැවත කොහටද යන්නේ මේ වයින්ඩින් එකට. මේ වයින්ඩින් එකේ කෙරවලට යනවා. මේ තියෙන්නේ. මේම ගියා වයින්ඩින් එකේ කෙරවලට යනවා. මේම ගියා මෙතනට කෙරවලට ගියා. කෙරවලට ගිහිල්ලා ඉවරලා මේක තමයි මේ අපේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි වයින්ඩින් එක. මේ තියෙන්නේ ප්‍රයිමරි වයින්ඩින් එක. ප්‍රයිමරි වයින්ඩින් එකෙන් ඊට පස්සේ ඕගොල්ලෝ මේ පැත්ත බලන්න. මේ පැත්තේ තියෙනවා මෙන්න 102ක ඒ කියන්නේ 1000ක පිකෝෆැරඩ් 1000ක මේ C6 කියන එක. C6 කියන කැපැසිටර් එක ඒකෙම මේක ඩබල් ලේයර් එකක්. දෙපැත්තෙම තියෙනවා. මේකේ අනිත් පැත්තේ තමයි මේ රෙසිස්ටන්ස් එක තියෙන්නේ R5. R5 රෙසිස්ටන්ස් එකයි C6යි D6 කියන්නේ මෙතන තියෙන එක. මෙන්න මෙතන. මෙතන තියෙන ඩයෝඩ් එක. ඩයෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා මෙතන රෙසිස්ටන්ස් එකක්. මේ තියෙන ඒ රෙසිස්ටන්ස් එක. ඊට පස්සේ මේක මෙහෙම සම්බන්ධ වුණා. මේක තමයි අපේ
ස්නබ සර්කිට් එක. ඊට පස්සේ මෙතන R7 R8 කියලා රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඒ තියෙන්නේ මෙන්න මේ දෙක. ඔයගොල්ලෝ හොඳට බලන්න මෙන්න මේ දෙක. මේ තියෙන R7 R8. ඊට පස්සේ ඒ රෙසිස්ටන්ස් දෙක හරහා මෙයාගේ IC එකට ඇතුල් වෙනවා. පැහැදිලිද ඔයගොල්ලන්ට? මේ IC එකේ VCC එකට වෝල්ටේජ් එක ලබා දෙනවා. ඊළඟට අපි බලමු මේ තියෙන ස්ටාර්ටින් රෙසිස්ටන්ස් දෙක. මේ තියෙන R7 R8. ඒක මෙගා ඕම්ස් 2.2. මෙගා ඕම්ස් 2.2. 2 මෙගා ඕම් හයි රෙසිස්ටන්ස් වැලියු එකක් තියෙන්නේ. හරිද? මෙන්න මේ රෙසිස්ටන්ස් දෙක හරහා මෙන්න මේ IC එකට ඇතුල් වෙනවා. මේ තියෙන මේ රෙසිස්ටන්ස් දෙක හරහා මේ අපේ චූටි IC එකට ඇහැට පේන්නේ තරම් ඉතා කුඩා IC එකක් ඒ IC එකට ඇතුල් වෙනවා. ඒක VCC වෝල්ටේජ් එක. මේකේ නම්බර්ස් මොකුත් පැහැදිලිව පේන්නේ නැහැ. ඊට පස්සේ මේ VCC වෝල්ටේජ් එක මෙතනට ඇතුල් වෙලා මේක ඔයගොල්ලෝ බලන්න මේකේ මේ ට්‍රාන්ස්ෆෝමරේ සෙකන්ඩරි වයින්ඩින් දෙකක් තියෙනවා. මේ එකක් මේ අනිත් එක. මම මෙතනින් අදින්න ඕන එක මම මේ පැත්තෙන් යන්න මේකට කනෙක්ට් කරන්න ලේසි වෙන්න. ඊට පස්සේ මේක මෙතනින් මේ ඔක්සිලරි වයින්ඩින් එක මේකේ තියෙන ඔක්සිලරි වයින්ඩින් එකෙන් D5 ඩයෝඩ් එක හරහා මේකේ VCC වෝල්ටේජ් එකට ඇතුල් වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ෆීඩ්බැක් නෙට්වර්ක් එක. මේ තියෙන්නේ මෙතනින් අරගෙන මේ R3 R4 R4 වැලියු එක කියන්නේ 270යි K. 270 R3 කියන රෙසිස්ටන්ස් එක 470යි K. R4 කියන්නේ 12යි K. මෙතන R10 කියන්නේ ඕම්ස් ඉතා කුඩා වැලියු එකක්. ඕම්ස් 2ක. එතකොට මෙන්න මේ නෙට්වර්ක් එකකින් කරන්නේ මෙයා ෆීඩ්බැක් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙයාගේ ඔප්ටෝකප්ලර් එකක්වත් නැහැ. TL431 කියන ප්‍රෝග්‍රෑමබල් සෙන්ඩර් ඩයෝඩ් එකක් නැහැ. ඕගොල්ලන්ට පැහැදිලිද? ඒ දෙකම අයින් කරලා තමයි මේ රෙසිස්ටන්ස් දෙකක් දාලා ෆීඩ්බැක් එක දීලා තින්නේ. මම ඒක තේරුම් කරන්නම් කොහොමද වෙන්නේ කියන එක. මෙතන මම ඇඳලා තියෙනවා පොඩියට මේ ට්‍රාන්සිස්ටර් දෙකක්. මෙන්න මේ ඒක ගැන මම පැහැදිලි කරන්නම්. දැන් මේක මෙතනින් මෙතනට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන ප්‍රයිමරි වයින්ඩින් එකේ කෙරවල මෙතනින් ස්නබ් සර්කිට් එකට පස්සේ ට්‍රාන්සිස්ටර් එකට ඇතුල් වෙනවා. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ ස්පෙෂල් ට්‍රාන්සිස්ටරයක් ප්‍රසිද්ධ ට්‍රාන්සිස්ටරයක් 13.2.3යි. මේක මේ ට්‍රාන්සිස්ටර් එකේ හයි ෆ්‍රීකවන්සි ස්විචින් ට්‍රාන්සිස්ටරයක්. මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මෙන්න මේ වර්ගය. ඔයගොල්ලන්ට පේනවද? මේ තියෙන්නේ ඒ වර්ගය. අනිත් එක ඇවිල්ලා මේකත් මොබයිල් චාර්ජර් එකක්මයි. මෙන්න මේ විදිහ එකක්. පොඩි ට්‍රාන්සිස්ටරයක් NPN. මේ දෙකම NPN ට්‍රාන්සිස්ටර්. එතකොට මේකේ තියෙන වෙනස තමයි මේක ටිකක් පවර් එක ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටරයක්. මේක එතරම් පවර් එක ගන්න බෑ. ලෝ පවර් එකක්. මේක දෙකම පාවිච්චි කරන මොබයිල් චාර්ජර් වලට. ඊට පස්සේ මේක තමයි මේ හයි ෆ්‍රීකවන්සි ට්‍රාන්සිස්ටර් මෙතනින් අපේ PWM සිග්නල් එක දෙන ලයින් එක තමයි මේකේ බේස් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. මේක බේස් එක, මේක කලෙක්ටර් එක, මේක එමිටර් එක. මෙන්න මේ එමිටර් එක කරන්ට් සෙන්ස් කරන රෙසිස්ටන්ස් වැලියු එක ඊටාම කුඩා වැලියු එකක්. ඒක කෙලින්ම මේ IC එකට සම්බන්ධ කරලා තියෙනවා. R6 රෙසිස්ටන්ස් එක හදා. ඒකත් 2.4 K වැලියු එකක රෙසිස්ටන්ස් එකක් කරා මේකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අපි කොහොමද මේක එමිටර් එක හොයාගන්නේ? එමිටර් එක හැම වෙලාවෙම හොයාගන්නේ මේ එමිටර් එකට සම්බන්ධ වෙලා තියෙන මේ තියෙන ට්‍රාන්සිස්ටර් පින් 3. හැම වෙලාවෙම එමිටර් එකට ලෝ වැලියු රෙසිස්ටන්ස් එක සම්බන්ධ වෙලා තියෙනවා. පැහැදිලිද ඔයගොල්ලන්? ලෝ වැලියු රෙසිස්ටන්ස් එක ඒක තමයි එමිටර් එක. එතකොට කලෙක්ටර් එක ඩිරෙක්ට් කනෙක්ට් වෙලා තියෙනවා මේකේ වයින්ඩින් එකට. ඊට පස්සේ ඊටමත් මේකේ පින් 6ක IC එකක්. ඊට පස්සේ මොකද්ද? මේ ලයින් එක කෙලින්ම මේ එර්ත් එකමයි. ප්‍රයිමරි එර්ත් එක. ඊට පස්සේ සෙකන්ඩරි සයිඩ් එකෙත් ඊටම අඩුයි උපාංග.
මෙතන තියෙන ෂොට්කි ඩයෝඩ් එක D7 ෂොට්කි ඩයෝඩ් එක මේක C5 වැලියු එක C5 10 වෝල්ට්ස් 10 වෝල්ට්ස් 680යි මයික්‍රෝෆැරඩ් 10 වෝල්ට්ස් මේකත් 680යි 10 මයික්‍රෝෆැරඩ් 10 මයික්‍රෝෆැරඩ් 10 වෝල්ට්ස් මෙතනට තියෙනවා සෙන ඩයෝඩ් එකක් මෙන්න මේ R9 කියන්නේ 1.5ක 1.5ක කිලෝ 1.5ක රෙසිස්ටන්ස් එකක් දාලා තිනවා ඒක ඇවිල්ලා ඩමි ලෝඩ් එක එතකොට මේකේ ලෝඩ් එක සම්බන්ධ කරලා නැහැ මේ තක තමයි ඩමි ලෝඩ් එක මෙයා හැමතිස්සෙම මේ තියෙන මේ රෙසිස්ටන්ස් එක කෙරෝලේ සම්බන්ධ කරලා තිනවා මේ තියෙන ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ රෙසිස්ටන්ස් එක SMD රෙසිස්ටන්ස් එකක් මේක ඩමි ලෝඩ් එක දැන් අපි බලමු ඔප්ටකප්ලර් එකයි ප්‍රෝග්‍රෑමබල් සෙන ඩයෝඩ් එකයි නැතුව කොහොමද මේක වැඩ කරන්නේ මේ කොහොමද මේ අපේගේ ලෝඩ් එක අනුව මේ වෝල්ටේජ් එක හරියට ස්ථාවර අගයකට ගන්න කොහොමද කියලා බලමු. දැන් මේක පැහැදිලි කරගමු මෙහෙමයි. දැන් මේකෙදී මෙයා අපි මුල් අවස්ථාවේදී දැන් ස්විච් වෙන්නේ නැහැ. දැන් අපි මුකුත් සර්කිට් එකට සප්ලයි දීලා නැහැ. එතකොට දැන් මේකට සප්ලයි දුන්නම මොකද වෙන්නේ? මෙයා AC DC වෙලා DC 320 ඇවිල්ලා මෙතනින් R7 R8 හරහා වෝල්ටේජ් ඩ්‍රොප් වෙලා මෙතනට VCC වෝල්ටේජ් එක ලැබෙනවා. හරිද? VCC වෝල්ටේජ් එක ලැබුණම මෙයා charge කරගන්නවා. මෙයා charge කරගන්නවා මේ VCC කැපැසිටර් එක. දැන් මුල් අවස්ථාවේදී මෙයා ක්‍රියාත්මක වෙන්න මෙයා සම්තුප්ත වෙලා ස්පෙસિෆික් වෝල්ටේජ් එකක් එන්න ඕන. ඒ වෝල්ටේජ් එක එන්නේ මෙයා බිල්ඩ් අප් වෙනවා. මෙයා C3 බිල්ඩ් අප් වෙලා මෙයා වෝල්ටේජ් එක නියම වැලියු එකට ආපු ගමන් ටක් ගාලා මෙයා මොකද වෙන්නේ? මෙයා මේ IC එක ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් වුණාම මෙයා මොකද වෙන්නේ? ඕන් වෙනවා. මෙයා ඕන් වුණාම මේ ෆ්ලයිබැක් මේක ෆ්ලයිබැක් කන්වර්ටර් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඒ තියරි එක උඩ මෙයා මොකද වෙන්නේ? මෙයාගේ කෝර් එක එනර්ජයිස් වෙනවා. මෙයාගෙන් කරන්ට් එක ගිය ගමන් මෙයාගේ කෝර් එක එනර්ජයිස් වෙලා ඒ කෝර් එකේ තියෙන එනර්ජි එක මේක ඕෆ් වෙන අවස්ථාවේදී මේ ස්විච් එක ඕන් වෙලා ඕෆ් වෙන අවස්ථාවේදී මේ එනර්ජි එක රිලීස් කරනවා. වෝල්ටේජ් එක එයා රිලීස් කරනවා. මේක ඕෆ් වෙච්ච අවස්ථාවේ ඒ රිලීස් කරන මේ එනර්ජි එක මෙයාගේ මේ කොයිල් එකයි වෝල්ටේජ් එකක් ඇති වෙනවා. පැහැදිලිද ඔයගොල්ලන්ට? මේ කොයිල් එකේ වෝල්ටේජ් එකක් ඇති වෙනවා. මේ වෝල්ටේජ් එක මොකද වෙන්නේ? මෙයාගෙන් ඇති වෙන වෝල්ටේජ් එක. මෙයාගේ වෝල්ටේජ් එකක් ඇති වෙනවා. මෙයාගෙන් ඇති වෙන වෝල්ටේජ් එක මෙතනින් මෙයාගේ ඩයෝඩ් එක හරහා රෙක්ටිෆයි කරනවා. රෙක්ටිෆයි කරලා මෙයා charge කරගෙන මෙයා කන්ටිනියස්ලි එක දිගට වැඩ කරන්න ගන්නවා ලෝඩ් එකක් නැතුව. නෝමල් විදිහට වැඩ කරනවා මෙයාගේ ලෝඩ් එකක් නැතුව. මොකද මෙතන ඩමි ලෝඩ් එක තියෙනවා. මෙයා මොකද එක දිගටම ඊට පස්සේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ ඔක්සිලරි වයින්ඩින් එකකින් එන වෝල්ටේජ් එක හින්දා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මේකට මේ ලෝඩ් එකක් නැතුව ඊට පස්සේ මේකට ලෝඩ් එකක් කනෙක්ට් කරනවා. හරිද? මේකට ලෝඩ් එකක් කනෙක්ට් කරනවා මෙතනට ලෝඩ් එකක් කනෙක්ට් කරපුවම මොකද වෙන්නේ? මෙයාගේ කැපැසිටර් එකේ තියෙන charge වෙලා තියෙන කැපැසිටර් එක ඔක්කොම ඇදගෙන ඉවරලා ලෝඩ් එක ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ කරන්ට් එක වැඩි වෙනවා. මෙයා කරන්ට් එක ගන්නවා වැඩි වෙනවා. ඇයි? මෙයා කැපැසිටර් එකටයි ලෝඩ් එකට මෙයා ඩිස්චාර්ජ් වෙච්ච ප්‍රමාණය මෙයාගෙන් ඇදලා ගන්නවා. ඇදලා ගද්දි මොකද වෙන්නේ? මෙයාගේ ඇම්පියරේජ් එකයි මෙයාගේ ඇම්පියරේජ් එක වැඩි වෙද්දි මොකද වෙන්නේ? මෙයා වෝල්ටේජ් එක වැඩි වෙනවා. මේ වෝල්ටේජ් එක වැඩි වෙනවා. මෙයාගේ වෝල්ටේජ් එක වැඩි වෙනවා. මේ වයින්ඩින් එකේ වෝල්ටේජ් එක වැඩි වෙනවා. මේ වෝල්ටේජ් එක වැඩි වෙද්දි මොකද වෙන්නේ? මෙතන මෙන්න මේක තමයි අපේ ෆීඩ්බැක් සර්කිට් එක. ෆීඩ්බැක් නෙට්වර්ක් එක.
මේ ෆීඩ්බැක් නෙට්වර්ක් එක මාර්ගෙන් මේ 6 වෙනි පින් එකට දැනෙනවා මෙයාගේ ලෝඩ් එක වැඩි වෙලා කියලා. මෙයා ලෝඩ් එකක් වැඩි වෙලා කියලා. ඒක දැනුනම මෙයා මේ IC එකට දැනෙනවා. IC එක දැනුනම් මොකද කරන්නේ? මෙයාගේ ෆ්‍රීකවන්සි එක වැඩි කරනවා. මෙයා ස්විචින් වෙන වේගය වැඩි කරනවා. ස්විචින් වෙන වේගය වැඩි කරද්දි මෙයාගේට අවශ්‍ය වෝල්ටේජ් එක මෙයාට ලබා දෙනවා. ඔයගලන්ට පැහැදිලිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා ලෝඩ් එකක් නැතිව තියෙද්දි මෙයාගේ ලෝඩ් එකක් නැතිව තියෙද්දි මෙයා මේ ෆීඩ්බැක් නෙට්වර්ක් එකට තේරෙනවා මෙයා වැඩි කරන්ට් එක ගන්න නැහැ කියලා. මෙයාගේ වෝල්ටේජ් එක අඩුවෙන් හැදෙන්නේ. මෙයාගේ වෝල්ටේජ් එක අඩුවෙන් හැදෙන්නේ. අඩුවෙන් හැදෙද්දි මෙයා වැඩි මෙයාට දැනෙනවා මේ ෆීඩ්බැක් නෙට්වර්ක් එක හරහා. ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් ඕෆ් ටයිම් එකේදී එනර්ජි එක අවුට්පුට් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ අවුට්පුට් එක කියන්නේ මේ අවුට්පුට් එකයි මේ ඔක්සිලරි වයින්ඩින් එකටයි එනර්ජි එක ට්‍රාන්ස්ෆර් කරනවා. ට්‍රාන්ස්ෆර් කරනවා කියන්නේ මේකේ වෝල්ටේජ් එකක් ලැබෙනවා. මේකේ මේ දෙකලවර වෝල්ටේජ් එකක් ලැබෙනවා. ඒ වෝල්ටේජ් එක තමයි රෙක්ටිෆයි කරලා මේ VCC කැපැසිටර් එකට ලබා දෙන්නේ. ඊට පස්සේ ඒ VCC කැපැසිටර් එක මගින් මේ IC එක කන්ටිනියස්ලි දිගටම වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අපි ඊළඟට බලමු මේක. ඊළඟට බලන්නේ මෙන්න මේ රෙසිස්ටන්ස් එක හරහා මේක ඕන් අවස්ථාවේදී අධික ධාරාවක් ලෝඩ් එක වැඩි වෙද්දී මෙතන ලෝඩ් එක හයි කරපුවම ධාරාව වැඩියෙන් ගලන්න පටන් ගන්නවා. ධාරාව වැඩියෙන් ගලනවා කියන්නේ මේක කියන්නේ ඕම්ස්ගේ නියමය අනුව රෙසිස්ටන්ස් එකට මේ වැඩි ධාරාවක් වැඩි කරද්දී මේ වෝල්ටේජ් එක වැඩි වෙනවා. ධාරාව වැඩි වෙන්න වෝල්ටේජ් එක වැඩි වෙනවා. අඩු ධාරාවක් නම් අඩු වෝල්ටේජ් එකක් මේ දෙකවර තියෙන්නේ. එතකොට මෙතන වෝල්ටේජ් එක වැඩි වෙනවා. මෙතන වෝල්ටේජ් එක වැඩි වෙනවා කියන්නේ මේ ලක්ෂයේ වෝල්ටේජ් එක කරන්ට් සෙන්සින් මේක මේ IC එකේ වෝල්ටේජ් එක වැඩියෙන් එයාට දැනෙනවා. එතකොට වැඩියෙන් දැනෙනවා කියන්නේ එයා අඳුන ගන්නවා වැඩි කරන්ට් එකක් ගන්නවා කියලා. එහෙමනම් එයා කරන්ට් එක වැඩියෙන් ගන්න නම් මෙයා මොකද කරන්න ඕනේ? ස්විචිං ස්පීඩ් එක මේක වේරියබල් ඔසිලේටර් එකක් තියෙන ඇතුලේ. මක්සිදාද වේරියබල් එකක් තියෙන්නේ. ෆික්ස් ඔසිලේටර් එකක් නෙමෙයි. එතකොට මොකද කරන්නේ? මෙයා හයි ස්පීඩ් ෆ්‍රීකවන්සි එකෙන් වැඩ කරද්දි මෙයාගේ ධාරාව මෙයාට අවශ්‍ය ධාරාව ලබා දෙනවා. හයි ෆ්‍රීකවන්සි එකෙන් වැඩ කරන හින්දා. එතකොට ඒ කියන්නේ මෙයාගේ කරන්ට් එකයි කොන්ස්ටන්ට් කරන්ට් එකයි කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකයි මේ දෙන්න ඇතුළේදී මෙයා අඳුනගෙන තමයි මෙයා ලෝඩ් එක අනුව මෙයා අඳුන ගන්නවා. අඳුනගෙන තමයි ඒ විදිහට පාලනය කරගන්නේ. ඒ අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරලා දෙන්නේ. පැහැදිලිද ඔයගොල්ලන්ට? ඔයගොල්ලෝ බලන්න දැන් මේ චාර්ජර් සර්කිට් එක අපි ලෝඩ් එකකට සවි කරගත්තා. හරිද? ලෝඩ් එකට සවි කරගත්තම වෝල්ට් පෙන්නනවා 4.87ක්. මේකෙන් පිට වෙන වෝල්ටේජ් එක. එතකොට ඒ කියන්නේ පොඩි වෙනසක් තියෙනවා. මේ ඒ කියන්නේ වයර් එකේ ඩ්‍රොප් එක. ඩ්‍රොප් එක තමයි වැටලා තියෙන්නේ. 0.3 ඇම්පියර් ගන්නවා කියන්නේ ඇම්පියර් එකක් ගන්න නැහැ. ඇත්තටම මේ 0 ඇම්පියර් තමයි තියෙන්නේ. දැන් මේක වෝල්ට් කීයද? අපේ චාර්ජර් එක වෝල්ට් 5යි ඇම්පියර් 1.5යි. 1.5 වුණාට අපි මේක ඇම්පියර් එක අරගෙන අපි බලමු කොයි වෙලාවෙදිද මේක ඩ්‍රොප් වෙන්නේ, වෝල්ටේජ් ඩ්‍රොප් වෙන්නේ. දැන් අපි හිමීට ඇම්පියර් එක වැඩි කරනවා. ඔන්න මම ඇම්පියර් එක වැඩි කරනවා. ඔන්න ඇම්පියර් එක වැඩි කරගෙන යනවා. 0.41යි. ඔන්න 0.65 දී ෆෑන් එක ඔන් වෙලා දැන් හරියට ඇඩ්ජස්ට් කරගෙන වෝල්ට් 5ට එනකන් ගේනවා අපි. වෝල්ට් 5ට ආවා. දැන් වෝල්ට් 5 දී අපි ඒක සෙට් කරගත්තා. එයා ඇතුලෙන් ෆ්‍රීකවන්සි එක සෙට් කරගත්ත උමනා ප්‍රමාණයට. දැන් 1.7 වෙද්දී මොකද වෙන්නේ? 1.1 වෙද්දී තව චුට්ටක් වැඩි කරද්දී මොකද වෙන්නේ? වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවා. වෝල්ටේජ් එක බහිනවා. එයාට ෆ්‍රීකවන්සි එක ඇඩ්ජස්ට් කරගන්න බෑ වැඩි ඇම්පියර් එකක් ගද්දී. මොකද එයාගේ ස්විචින් ෆ්‍රීකවන්සි එකක් යම්කිසි සීමාවක් තියෙනවා. ඒ දෙන්න IC එක ඇතුළේදී එකතු වෙලා කොන්ස්ටන්ට් ෆ්‍රීකවන්සි එක කොන්ස්ටන්ට් ඇම්පියර් එකයි කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකයි එයා සෙට් කරගන්න ඇතුළේදී IC එකකින්. දැන් ඔන්න බලන්න ආයෙ වැඩි කරනවා. මම වැඩි කරද්දි මොකද වෙන්නේ? වෝල්ටේජ් එක යම්කිසි සීමාවක් එද්දි වෝල්ටේජ් එක බහිනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට පැහැදිලි දැන් ගන්න පුළුවන් උපරිම ඇම්පියර් එකක් තියෙනවා මේකට. මම හිතනවා ඕගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් මොබයිල් චාර්ජර් එක සර්කිට් එක ගැන ඕගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එකට කැමති අය ලයික් එකක් දාලා මගේ YouTube channel එකට subscribe වෙන්න.
ඒ වගේම යාළුවොත් සමග ෂෙයා කරගන්න.